ඔයාලා මේක තුල ඉන්නේ අංජන්ට YouTube channel එක ගැන තවත් අලුත් මලුත් ටෙක් වීඩියෝ එකක්. ඉතින් ඔන්න YouTube channel එකක් හදන විදිය මුල සිට සරලව ෆෝන් එකෙන් කරන එක තමයි. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe පාරක් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී සිටින්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් වැඩි විස්තර කතා කරමු. හරි guys, ඉතින් අපි මුලින්ම බලමු Google account එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ setting icon එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ වගේ interface එක තමයි ඉතින් open වෙන්නේ. ඉතින් ඔයාලට මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් account and backup කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරලා ඉතින් add account ගිහිල්ලා Google තෝරන්න ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පුළුවන්. හරි, ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ ෆින්ගර්ප්‍රින්ට් එක හරි ඔයාලගේ ස්ක්‍රීන් ලොක් එක ඉල්ලනවා. ඉතින් මෙතනට ඒක දීලා ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් create account කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරලා for my personal use කියන එක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඉතින් ඔයාලගේ account එකේ create කරන තැනට එනවා. ඉතින් ඔයාලට මුලින්ම first name surname දීලා හදා ගන්න පුළුවන්. ඉතින් ඉතින් ඉදිරියට continue කරා යන්න. ඉතින් මම ඉගෙන කියලා දෙන්න ඕනම cut එක්කෙනෙක් දන්නවා. ඉතින් Google account එකක් create කරන්න. හරි, ඉතින් ඔයාලා Play Store එකට ගිහිල්ලා YT Studio app එක download කරගන්න ඕන. ඉතින් මේ වගේ search bar එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් YT Studio කියලා තියෙනවා. මෙන්න මේක ඉතින් මම update කරන්න විතරයි තියෙන්නේ. මගේ phone එකේ මේ app එක තියෙන හින්දා ඉතින් මම මේක update කරගන්නවා. ඔයාලා install කරගන්න. හරි, ඉතින් මේක install කරාට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මේක තමයි ඉතින් ඔයාලගේ ෆෝන් එකට එන YouTube Studio app එක. ඉතින් ඔයාලට Chrome එකෙන් පුළුවන් ඉතින් අපිට desktop site එකට දාලා කම්පියුටරෙන් වගේ මේකේ වැඩ ටික ඔක්කොම කරගන්න. හැබැයි ෆෝන් එකේ තියෙන app එකේ තියෙන features ගොඩක් අඩුයි ඉතින් PC එකට වඩා. හරි, ඉතින් ඔයාලට පුළුවන් YT Studio කියලා search කරගෙන ඉන්න මේ වගේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්න. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතන log දුන්නාට පස්සේ මෙහෙම ආවෙ නැත්නම් අනිවාර්යෙන්ම ඉතින් ඔයාලා මේ 33 ඔබලා බලා ගන්න පුළුවන් desktop site කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් click කරලා ඒ tick එක on කරගන්න. එහෙමත් ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ආවෙ නැත්නම් ඔයාලා setting ඔයාලගේ YT Studio app එකට ගිහිල්ලා ඒක උඩ එකපාරක් touch කරගෙන ඉඳලා app info කියන එකට උඩ එකපාරක් touch කරලා ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ කරන් තියෙන ඉතින් ඔයාලට මෙතන තියෙනවා ඉතින් mobile data කියලා. ඒ option එක උඩ එකපාරක් touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් allow background data කියලා තියෙනවා. ඉතින් ඒක off කරගන්න. ඉතින් ඒක off කරගත්තට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලගේ Chrome එකෙන් මේ Google Studio එක open වෙනවා. YT Studio එක open වෙනවා. හරි, ඉතින් ඔයාලට මෙතන ගියාට පස්සේ setting icon එක උඩ එකපාරක් touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් general කියලා තියෙනවා. ඉතින් එතන ඔයාලට මුලින්ම කරන්න තියෙන ඉතින් ඔයාලගේ LKR එක තෝරන්න තියෙන්නේ. ලංකාවේ මුදල් එකකේ තෝරන්න තියෙන. ඉතින් මෙතන USD තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි, ඉතින් ලංකාවට සපෝට් නිසා YouTube දැන් LKR ශ්‍රී ලංකා රුපියල මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. හරි, ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් channel තියෙනවා ඉතින් දෙවනියට. ඉතින් ඒක උඩ එකපාරක් touch කරාට පස්සේ මේ වගේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් country of resident කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් මේ touch කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ country එක තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා කියලා ඉතින් එතන select කරලා ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ channel එක search වෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිව්වොත් අපි cooking channel එකක් කියලා ගමු. cooking channel එක search වෙන විදිය. ඒ කියන්නේ ඔයාලගේ channel එකේ නම ගහන්න පුළුවන්, වර්ෂය ගහන්න පුළුවන්. ඒ වගේ ඔයාලගේ channel එක search වෙන විදිය search result එක උඩටම ගේන්න ඔයාලට පුළුවන් මේකේ keyword ටිකක් type කරගන්න. ඉතින් මේ වගේ keyword type කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ channel එකේ නම උඩටම ගේන්න search result එකේ. හරි, ඉතින් advanced setting කියලා තියෙන ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනට ගියාට පස්සේ ඉතින් ඔයාලගෙන් අහනවා මේක පොඩි ළමයිටද හදන්නේ නැත්නම් ලොකු කට්ටියන්ටද එහෙම කියලා අහනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් දෙවෙනි එකේට මේකේ ටික් එක දාන්න. ඉතින් ඔයාලා පොඩි ළමයින්ට ක්‍රියේට් කරනවා නම් පළවෙනි එකට දාන්න. නැත්නම් සාමාන්‍ය කට්ටියන්ට ක්‍රියේට් කරනවා නම් content එක දෙවෙනි එකට දාන්න. හරි, ඉතින් ඒ වගේ මේ setting එක create කරගන්න පුළුවන්.
හරි ඉතින් අපිට පොඩ්ඩක් ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ Google ad එකක් මෙතන ලින්ක් කරන්න පුළුවන් ad account එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒකක් කරගන්න. ඉතින් ඒකට වෙනම content එකක් create කරන්න වෙනවා. ඉතින් හරි ඉතින් ඒක ගැන වීඩියෝ මම පස්සේ ගේන්නම්. ඉතින් දැන් ඉතින් අපි බලමු YouTube channel එකක් create කරන විදිය සරලව phone එකෙන්. හරි ඉතින් ඔයාලට පුළුවන් මේවා වෙනස් කරන්න නැතුව පල්ලෙහාට යන්න. ඔයාලට පුළුවන් ඉතින් features eligibility කියලා තියෙනවා. ඒකට එකපාරට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එකයි enable වෙලා තියෙන්නේ. ඊළඟට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් දෙයක් තියෙනවා enable වෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ enable කියන බටන් එකේ උඩ එකපාරට ටච් කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ phone number එකක් දීලා ඉතින් මෙතනට verify කරගන්න පුළුවන්. ඉතින් mobile number verification එක ඉතින් මෙතන verify phone number කියන එක උඩ එකපාරට ටච් කරලා ඔයාලගේ phone number එකක් දීලා ඉතින් dial එක නම් ඉතින් වඩාත් හොඳයි. ඒක දීලා ඉතින් ඔයාලගේ මෙතන enable කරගන්න පුළුවන්. හරි ඉතින් අපි බලමු ඊළඟට තියෙන මොකක්ද කියලා. ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ ID verification එක හරි ඔයාලගේ video verification එක හරි මේකට ගන්නවා. ඒ කියන්නේ ඉතින් හදිස්සියක් channel එක නැති වුණොත් ඉතින් ඒක මේකට වැදගත් වෙනවා. ඉතින් ඔයාලට නැත්තම් මේකේ video verification එක කරේ නැත්තම් ඔයාලට video එකේ thumbnail එහෙම link එහෙම description වලට දාන්න බෑ. ඒ වගේ තියෙනවා ඉතින් පොඩි අර ඉතින් වීඩියෝ එක අතරදී මම චූරි දෙයක් මතක් කරන්නම්. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe පාරක් දාන්න අමතක කරන්න එපා. 1k subscribers වලට තව ගොඩක් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒක නිසා ඒකට support එකක් දෙන්න කියලා ඉතින් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝගෙම හරි එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එක continue කරා යන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් තුන්වෙනියට upload different කියලා තියෙනවා. ඒකට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් basic info කියලා එකට ගියාට පස්සේ ඔයාලා වීඩියෝ එකක් දාද්දි ඕනේ වෙන හැම වෙලෙම පාවිච්චි වෙන title එකක් description එකක් ඔයාලගේ country එක ඔයාලගේ වීඩියෝ කැටගරි එක එහෙම දෙන්න. ඉතින් මෙතන තියෙන ඉතින් ඔයාලට ඒක දෙන්න පුළුවන්. advanced features වලට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉතින් ඔයාලගේ වීඩියෝ එක ක්‍රියේට් වෙන ලැන්ග්වේජ් එක දෙන්න තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලා language and caption qualification කියලා තියෙද්දි එතන තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් language කියලා තියෙනවා. මෙන්න මේ විදිහට එතන ඔයාලට select කරාට පස්සේ ඉතින් ඔයාලගේ ඔයා සිංහලෙන් වීඩියෝ ක්‍රියේට් කරනවා නම් සිංහල කියලා දෙන්න. නැත්නම් ඉංග්‍රීසියෙන් ඔයාලා වෙන country එකකට වීඩියෝ ක්‍රියේට් කරනවා නම් ඉතින් ඒ විදිහට දෙන්න. හරි ඉතින් ඒ විතර නෙවෙයි ඔයාලා ඉතින් මෙතන මුකුත් වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් permission කියලා තියෙනවා. ඉතින් permission දෙන්න තියෙන ඉතින් කාටවත් permission දෙන්න විදියක් නැහැ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන invite කියලා තියෙනවා. ඒක උඩ ටච් කරලා පස්සේ ඒක කරගන්න පුළුවන්. එහෙම දෙන්න එපා. ඉතින් මේ channel එකේ ආරක්ෂාව ගැන ඉතින් ඔයාලා බලා ගන්න ඕන. ඒක නිසා ඉතින් ඕන විදියට ඉතින් ඔයා ඉන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් community modification කියලා තියෙනවා. ඉතින් ඔයා live දෙනවා නම් අනිවාර්යයෙන්ම YouTube එකේ මෙන්න මේ ටික ඉතින් හදා ගන්න ඕන. හරි ඉතින් මම මේක වෙනම කතා කරන්න ඉදිරියට මේ ඉතින් live දෙනවා නම් විතරයි වැදගත් වෙන්නේ. ඉතින් ඉතින් එතන මුකුත් නැහැ. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන save icon එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලගේ account එක setting එක save කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට. හරි ඉතින් අපි Chrome එකෙන් තියෙන දේවල් ටික කරගෙන ඉවරයි. ඉතින් ඔයාලා මෙතන ඉනොත් ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ගොඩක් වාසි තියෙනවා. ඉතින් මම ඒ වාසි ටික වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිය කියලා දීලම කියලා දෙන්න. ඔයාලට මෙතනින් අප්ලෝඩ් වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට go live යන්න පුළුවන්. new playlist එකක් හදන්න පුළුවන්. ඉතින් new podcast කියලා icon එකත් ඉතින් මෙතනට දීලා තියෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ phone එකෙන් තමයි සියලු දේ ක්‍රියේට් කරලා තියෙන. ඉතින් මෙන්න මේ විදියට ඉතින් මේ features ටික ඉතින් අපිට YT studio එක දීලා නැහැ. ඉතින් ඔයාලට දැන් ගියත් ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් save කරන්නවත් එහෙම නැහැ. හරි ඉතින් මේකේ Chrome එකෙන් ගියාට පස්සේ ඉතින් PC එකක් වගේ තියෙනවා නම් ඉතින් ගොඩක් වටිනවා. ඉතින් මේ වගේ YouTube channel එකක setting එහෙම create කරගන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන icon එක උඩ එකපාරක් touch කරාට පස්සේ ඉතින් ඔයාලගේ profile picture එකත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් channel customization කියන උඩ එකපාරක් touch කරලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මෙතන upload කියන button එක උඩ එකපාරක් touch කරලා ඉතින් ඔයාලගේ banner එක
අප්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනට. හරි ඉතින් ඔයාලට ඊළඟට තියෙන ඉතින් ප්‍රොෆයිල් පිච් එක වෙනස් කරගන්න විදිය. ඉතින් ඔයාලට මෙතන ඒක වෙනස් කරගන්න පුළුවන් අප්ලෝඩ් කියන එක බටන් එක උඩ එකපාරට ටච් කරලා. ඊළඟට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ channel name එක දෙන්න තියෙනවා. ඉතින් ඔයාලගේ channel URL එකත් ඉතින් මෙතන තියෙනවා. ඔයාලගේ channel එකට description එකක් දාගන්න ඕන නම් ඉතින් ඔයාලගේ මෙන්න මෙතනින් දාගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි ඉතින් ඔයාලගේ වීඩියෝ ක්‍රියේට් කරන ලැන්ග්වේජ් එක ඉතින් ඔයාලට මෙතනට පල්ලෙහාට දෙන්න පුළුවන්. හරි ඉතින් ඒ විතරක් නෙවෙයි ඉතින් ඔයාලගේ channel link එක ඉතින් මෙතන තියෙනවා. ඔයාලගේ වෙන social media තියෙනවා නම් ඉතින් ඔයාලට මෙතන add link කියන එක උඩ එකපාරට ටච් කරලා TikTok Facebook වගේ තියෙනවා නම් ඉතින් මෙතනට add කරගන්න පුළුවන්. WhatsApp group එකක් එහෙම තියෙනවා නම් ඒකත් add කරගන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට මෙතන යටට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලගේ channel watermark එකක් ඉතින් මෙතනට add කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන upload කියන බටන් එක උඩ එකපාරට ටච් කරලා ඉතින් ඔයාලගේ channel එක subscribe කරන්න හරි මොකක් හරි logo එකක් ඉතින් මෙතනට add කරන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේම මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ Google එකෙන් අපි channel එකක් create කරද්දී හරි ඉතින් ඉදිරියට YouTube channel එකක් create කිරීමේ ඉඳන් thumbnail එක edit කිරීමේ ඉඳන් ඔක්කොම phone එකෙන් කරන හැටි මම ඉදිරියට ගේනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe කරලා දාලා ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් ඉතින් channel එක subscribe කරලා දාලා වීඩියෝත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඒ setting එක ඉතින් මෙතනින් ඔයාලට save කරගන්න පුළුවන්. save කරගත්තට පස්සේ ඉතින් ඔයාලගේ channel එකට යනවා. ඉතින් ඔයාලගේ YouTube එකෙන් log වෙලා හරි ඉතින් ඔයාලට මේ විදිහට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අන්ජනෝ කල්සර කියලා ඉතින් මගේ නම තියෙනවා. ඉතින් channel එකේ සාර්ථක හැදලා ඉවරයි. ඉතින් ඔයාලට මෙතන වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිය ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට YouTube channel එක හොඳට subscribe කරලා දාලා එකතු වෙලා ඉන්න දිගටම channel එකත් එක්ක. හරි ඉතින් එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ඉතින් හැමෝටම සුබ දවසක්.